Hi guys, welcome back to Capital One Academy YouTube channel. අද මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද Adobe Stock Contributor කෙනෙක් විදිහට flat layer icon sheet එකක් කොහොමද හරියටම AI උපයෝගී කරගෙන free නිර්මාණය කරගන්නේ කොහොමද කියලා තමයි අද අපි මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ඔයාලා අපිව තාම subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් මේ Capital One Academy කියන YouTube channel එක subscribe කරන්න. මොකද අපි online platforms හරහා මුදල් උපයන්න පුළුවන් ඉතාමත් සාර්ථක ක්‍රම ගැන මේ YouTube channel එකෙන් ඔයාලත් එක්ක share කරගන්නවා. ඒ වගේම තමයි ඔයාලත් Adobe Stock Contributor කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ තියෙන video courses ඒ වගේම අපේ තියෙන individual classes එකත් එකතු වෙන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ දවස්වල අපේ video course එකේ discount එකක් යනවා. ඔයාලට අවශ්‍ය නම් ඒකටත් join වෙන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද අපි හරියටම flat layer icon sheet එකක් නිර්මාණය කරගන්නේ free විදිහට කියලා අපි බලමු. Capital One Academy, Sri Lanka's #1 e-learning academy. Stock photography and videography courses, eBay dropshipping and direct shipping courses, derived trading and Binance trading courses, social media marketing courses, freelancing courses. Subscribe and stay tuned with us for more upcoming videos. හරි guys, එහෙනම් අපි වැඩේ start කරමු. ඉස්සෙල්ලාම අපි ඇවිල්ලා තියෙනවා අපේ Adobe Stock Contributor account එකට ඇවිල්ලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ දවස්වල ගොඩක් අය අහපු ප්‍රශ්න ටිකකට මම ඉස්සෙල්ලාම උත්තර දීලා ඉන්න. පළවෙනි දේ තමයි මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Adobe Stock Contributors ලට අලුතෙන් accounts නිර්මාණය කරන්න හැකියාවක් නැහැ. මොකද දන්නවද? සාමාන්‍යයෙන් ඔයාලගේ OTP එක ඒ කියන්නේ දැන් ඔයාලා phone number එකක් දුන්නාට පස්සේ ඔයාලට code එක එන්නේ නැහැ. ඒක තියෙන්නේ ඒකේ issue එක තියෙන්නේ ලංකාවේ ISP වල issue එකක් තියෙනවා. ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ YouTube accounts verify කරද්දිත් ওই issue එක අපිට ආවා. සාමාන්‍යයෙන් ඒක කාලයත් එක්ක ඒක sort out වෙනවා. මොකද සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා Adobe ලංකාවට කරන්න බැරුව ban කරලා තියෙනවද? ඇයි අපිට accounts හදන්න බැරි කියලා. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට foreign number එකක් භාවිතා කරලා ඔයාලගේ accounts නිර්මාණය කරගන්න පුළුවන්. මොකද මේ සති 3ක විතර issue එකක් තමයි මේ තියෙන්නේ. මේකේ අපි ඉස්සරහදී හිතනවා මේක fix out කරයි කියලා. එතකොට ඒක fix out කරාට පස්සේ ඔයාලට පුළුවන් අනිවාර්යෙන්ම ඔයා foreign number එකක් භාවිතා කරලා නම් ඔයාලගේ account එක නිර්මාණය කරගත්තේ අනිවාර්යෙන්ම ඔයාලගේ real number එක ඊට පස්සේ verification එක අනිවාර්යෙන්ම කරගන්න ඕනේ. ඒ වගේම තමයි free numbers temporary numbers ඒ වගේ දේවල් භාවිතා කරන්න එපා. මොකද එහෙම වුණොත් multiple accounts තියනවා කියලා ඔයාගේ account එක inactive වෙන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙම real foreign number එකක් භාවිතා කරන්න account එකක් නිර්මාණය කරගන්න අවශ්‍ය නම් එතකොට ඔයාලට කිසිම ගැටලුවක් නැතුන් ඒ දේ කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ දවස්වල ගොඩක් අය අහන ප්‍රශ්නේ ඕක තමයි ඔයාලට දෙන්න තියෙන solution එක සහ අපිත් accounts නිර්මාණය කරන්නේ මේ කාල සීමාව තුළදී real foreign numbers භාවිතා කරලා. හරි. දැන් එතකොට අද අපි කතා කරන්නේ flat layer icons ගැන. හරිද? සාමාන්‍යයෙන් අපි ගත්තම සාමාන්‍යයෙන් මේ කාල සීමාව තුළදී massive sale එකක් වෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට මගේ portfolio එක දැක්කමත් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක්ම විදිහට downloads ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ flat layer icons. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ flat layer icons හැදුවොත් ඔයාලට සාමාන්‍යයෙන් ඉතාමත් කෙටි කාලයක් තුළ downloads වලට යන්නත් හැකියාවක් තියෙනවා. හැබැයි ඔයා මේ විදිහෙම ඒවා හැදුවොත් සාමාන්‍යයෙන් ඔයාලට සිමිල වදින්න පුළුවන්. මොකද මේ කාල සීමාව තුළදී ඔයාලා රිසර්ච් එකක් කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා දැනුවත් මේ තේ පිළිබඳව ඉන්ට්‍රස්ට් එකක් මිනිසුන් අතර තියෙනවා කියලා. එතකොට ඔයා විතරක් නෙමෙයි තවත් පුද්ගලයෝ මේ වගේ flat layer icons හදනවා. එතකොට අනිවාර්යෙන්ම ඔයාලා හොඳ variation එකක් කරන්න ඕනේ. ඔයාලට color variation එකක්, ඒ වගේම icons ප්‍රමාණය, ඒ වගේම icons වලට එක එක styles වගේ දේවල් ඔයාලට භාවිතා කරලා මෙන්න මේ වගේ flat layer outline icons හදන්න හැකියාවක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැක්ක ගමන් මාත් මේක හදනවා කියලා එහෙම හදන්න යන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාලට සිමිල වදින්න පුළුවන්. ඒක නිසා සාමාන්‍යයෙන් සැලකිය යුතු මට්ටමක හොඳ variation එකක් ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හොඳ accept rate එකක් තියාගන්න අවශ්‍ය නම්. හරි. අපිට සාමාන්‍යයෙන් insights වලට ගියාමත් මේ දවස්වල බලා ගන්න පුළුවන් මේ vectors වල ගොඩක්ම විදිහට මෙන්න මේ outline icons ගොඩක්ම විදිහට downloads ගිහිල්ලා තියෙන accounts අපිට බලා ගන්න පුළුවන්. ඒකට සාමාන්‍යයෙන් ඔයාලත් මේ වගේ simple ඒවා හැදුවොත් සාමාන්‍ය සිමිල වදින්න පුළුවන්. ඒක නිසා සාමාන්‍යයෙන්
මේ වගේ හදනවා නම් සාමාන්‍ය සැලකිය යුතු මට්ටමක හොඳ වේරියේෂන් එකක් කරන්න ඕනේ. අද අපි බලමු කොහොමද මේ වේරියේෂන් එකක් කරලා අපි මේ වගේ outline icons නිර්මාණය කරගන්නේ කියලා. හරි. දැන් එතකොට මම මෙතනදී මගේ එතකොට මෙතන තියෙන්නේ furniture icons. එතකොට අපි මේ විදිහට බලලා සාමාන්‍යයෙන් ගැලපෙන prompt එකක් අපි ලියාගමු. හරි. අපි යමු එහෙනම් වැඩේට. හරි. දැන් එතකොට මම මේකෙදි free tool එකක් විදියට පාවිච්චි කරන්නේ Google Flow එක තමයි පාවිච්චි කරන්නේ. මොකද අපිට සාමාන්‍යයෙන් license කරන්න පුළුවන් free versions වලින් හොඳම මේ generator එකක් තමයි මෙන්න මේ Google Flow එක කියන්නේ. එතකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Imagen 4 එක දැන් නැහැ. ඒක වෙනුවට තමයි මෙන්න මේ Nano Banana 2 Lite කියලා version එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි මේ Nano Banana 2 Lite කියන version එක භාවිතා කරන්නේ vector සහ illustrations නිර්මාණය කරගන්න. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට Nano Banana 2 Lite එක පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. හරි. මම මෙතනදී අපි reference එකක් ගමු. හරි. type කරන්න කම්මැලි හින්දා මම copy කරලා ගන්නම් චූටි කැල්ල. හරි. හරි. furniture outline top view icon set. මම මේකට සාමාන්‍යයෙන් ඔයාලට icons ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මම මෙතනදී සාමාන්‍යයෙන් 10 icon set. දැන් එතකොට සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම furniture outline top view icon set මම මෙතනදී isolated on a white background කියලා මම දෙනවා. හරි. අපි බලමු. ඉස්සෙල්ලාම ඔයාලා sample එකක් යවා ගන්න ඕනි. ඒක නිසා සාමාන්‍යයෙන් set එකක් දාලා බලන්න ඔයාලට මොන වගේ output එකක්ද එන්නේ කියලා. ඒ වගේම මෙතනින් size එක හදා ගන්න ඕනි 9/16 කියන එක. මොකද අපි collection එකක් හදන නිසා. හරි. හරි. මේ දෙක වැරදිලා හැදුනේ. මේ දෙක තමයි අපි බලන්න ඕනි. අපි බලමු අපිට මොන වගේ output එකක්ද එන්නේ කියලා. හරි. සාමාන්‍යයෙන් ඔයාලා මෙන්න මේ වගේ වචන අකුරු තියෙන ඒවා භාවිතා කරනවා නම් චුට්ටක් මේවල ස්පෙලිංග්ස් උත් හරියට තියෙනවද කියලා බලන්න. මොකද ඔයාලට මෙන්න මෙතන සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් ඉන්සයිට්ස් වලත් සාමාන්‍යයෙන් මේ අකුරු වගේ දේවල් පාවිච්චි කරපු icon sheets බලා ගන්න පුළුවන්. හැබැයි මේවවල සාමාන්‍යයෙන් ස්පෙලිංග්ස් වගේ දේවල් වැරදි නම් අනිවාර්යයෙන්ම මේවා quality issues කියලා reject වෙනවා. ඒක නිසා ඔයාලා අකුරු වචන වගේ දේවල් භාවිතා කරනවා නම් අනිවාර්යයෙන් මේ වල ස්පෙලිංග්ස් වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. හරි. දැන් එතකොට අපි මෙතනදී ඔන්න දැන් අපිට ඕනේ විදිහට icons ටික ඇවිල්ලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ වගේව ගත්තම ගොඩක් simple නේ. දැන් මේ වගේ එකක් හැදුවොත් සාමාන්‍ය සිමිල වදින්න තියෙන සම්භාව්‍යතාවය ගොඩක් වැඩි. මොකද සාමාන්‍ය හැමෝම මෙන්න මේ වගේ outline icons හදනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් මේවට අපිට පුළුවන් සැලකිලිමත් හොඳ variation එකක් කරන්න. මොකක් හරි හොඳ benefit එකක් තියෙන විදිහට අපිට පුළුවන් මේක සාමාන්‍යයෙන් එක්ක මේකට 2 colors වගේ පාවිච්චි කරන්න පුළුවන්. outline top view මම මෙතනදී නිකන් දාන්න. color outline top view කියන එක අපි ගමු. two color කියලා. එතකොට ඒ වගේ අපිට ඕන නම් color variation එකක් කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් color variation එකක් කරලා බලමු අපිට මොන වගේ output එකක් දෙන්නේ කියලා. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ color variation කරපු icons උත් බලා ගන්න පුළුවන්. දැන් මේ බලන්න මේ icons වල colors දෙකක් විතර තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඒව වල තියෙන accept rate එක වැඩි. මොකද දැන් සාමාන්‍යයෙන් මේ වගේ එකක් ගත්තම මේක ගොඩක් common නේ. එතකොට මේ වගේ common ඒවා හදන්න නැතුව චුට්ටක් හොඳ variation එකක් දෙන්න පුළුවන්. දැන් බලන්න මේක අපි colors දෙකක් භාවිතා කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? එතකොට අපිට ඕන නම් පුළුවන් මේකට අපිට සාමාන්‍යයෙන් oil pastel color එකක් උනත් use කරන්න පුළුවන්. අපිට ඕන නම් oil pastel color එකක් use කරන්න පුළුවන්. නැත්නම් අපිට මේ outline එකත් එක්ක water color mix එකක් දාන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍ය සැලකිලිමත් හොඳ
වේරියේෂන් එකක් අනිවාර්යෙන්ම ඔයාලට කරන්න වෙනවා. එතකොට දැන් සාමාන්‍ය ටෙක්නොලොජි එක ගොඩක් දියුණු නිසා ඔයාලට මේ වචනත් එක්කම ගන්නත් පුළුවන්. එතකොට මේ බලන්න මේක ගත්තම ගොඩක් වෙනස්නේ. හරි. දැන් එතකොට අර ඔයාලා දකින අර common outline top view icons වගේ නෙමෙයි. ටිකක් මේවා වෙනස්. එතකොට මේ වගේ සාමාන්‍ය සැලකිලිමත් හොඳ වෙනසක් කරන්න ඕනි. මොකද සාමාන්‍යයෙන් ඔයාලා හැම වෙලාවෙම මේක හදලා මාත් මේ වගේම එකක් හදනවා කියලා හැදුවට වැඩක් වෙන්නේ නැහැ. එතකොට ඔයාලා දැනගන්න ඕනි outline icons හදනවා නම් මම මේකට මොන වගේ variation එකක්ද කරන්න ඕනි. එතකොට සාමාන්‍යයෙන් මේක මට accept කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒව ගැන අනිවාර්යෙන්ම ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරද්දී ඔයාට color variation එකක් කරන්න පුළුවන්. එතකොට ඔයාට ඕන නම් මේ වගේ වචන භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ icon එක සහ ඒ icon එක මොකක්ද කියලා මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට color variation එකක්. එතකොට සාමාන්‍ය icons ප්‍රමාණය මේව කරන්න පුළුවන්. එතකොට ඒ icons වලට යම්කිසි style එකක් අපිට include කරන්න පුළුවන්. එතකොට ඒ වගේ ගොඩක් හොඳ දෙයක් කළා ඔයාලට ඉතාමත් කෙටි කාලයක් තුල හොඳ downloads වලට යන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මම මේකෙත් බලන්න දැන් මෙතනත් මේකත් outline icons තමයි තියෙන්නේ. මේ human figures තියෙන්නේ. එතකොට මම මෙතනදී ඒකටත් අපි use කරලා තියෙන්නේ water color එකක් එක්ක use කරලා තියෙන්නේ. එතකොට ඒ වගේ අපි සාමාන්‍යයෙන් මේ බලන්න flowers වලට ඒ වගේ සැලකිලිමත් හොඳ variation එකක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ස්පෝර්ට්ස් සයිඩ් එකට ටාගට් කරලා හදපු ඒවා trees තියෙනවා. එතකොට මෙතන ගොඩක් outline icons තියෙනවා. මොකද ඔයාලට පේනවා මෙතන සාමාන්‍ය හොඳ downloads ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. එතකොට සාමාන්‍ය beginner කෙනෙක්ට වගේ හොඳ niche එකක් තමයි මෙන්න මේ outline icons හදන එක. හැබැයි simple විදිහට හදන්න එපා. මොකද simple විදිහට හැදුවොත් සිමිල වදිනවා. ඒක නිසා මම අර ඔයාලට කිව්වා වගේ හොඳ සැලකිලිමත් හොඳ variation එකක් කරන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ accept rate එකක් තියාගන්නත් පුළුවන්. ඒ වගේම ටිකක් හොඳ unique variation එකක් කරොත් ඔයාලට අඩු asset ප්‍රමාණයකින් ඉතාමත් හොඳ download ප්‍රමාණයකට යන්නත් හැකියාවක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ මේ portfolio එක ගත්තම සාමාන්‍යයෙන් අපි මේ portfolio එකේ lifetime earn කරලා තියෙනවා දැනට $5924ක්. අපි බලමු ලංකාවේ මුදලින් කීයක් වෙනවද කියලා. සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් $1,19,84,957ක් අපි දැනට මේ account එකෙන් earn කරලා තියෙනවා. ඒ කියන්නේ $1,20,කට ඉතාමත් කිට්ටු මුදලක් අපි දැනට මේ account එකෙන් earn කරලා තියෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේ හොඳ variation එකක් කරන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලට ඉතාමත් කෙටි කාලයක් තුල හොඳ sale එකකට යන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ වගේ හොඳ variation එකක් කරන්න අර අනිත් අයගේ දේවල් copy කරන්නේ නැතුව තමන්ගේම unique දෙයක් කරන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලට ගොඩ එන්න පුළුවන්. එතකොට හරි. අපි එහෙනම් මේක download කරගමු. මේක මම සාමාන්‍යයෙන් 2K upscale කරලා තමයි download කරගන්නේ. හරි. එතකොට මේක අපි pastel colors භාවිතා කරලා තමයි හැදුවේ. outline එකක් එක්ක එන outline icon set එකක් තමයි හදලා තියෙන්නේ. top view ඒ කියන්නේ උඩ ඉඳන් පේන විදිහට තමයි හදලා තියෙන්නේ. මොකද මේ top view icons වලට ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා. හරි. දැන් එතකොට අපේ asset එක අපි download කරගත්තා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා Canva කියන tool එක අවශ්‍ය වෙනවා. මොකද අපි Canva එකට ගිහිල්ලා මේකේ තියෙන changes ටික කරගන්න ඕනි. හරි. අපි Canva එක open කරගමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ asset එක මේකට drag and drop එකක් දෙන්න. හරි. අපි කලින් කරා වගේම මේක drag කරලා drop කරගන්න පුළුවන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක හොඳ quality එකකට තියෙනවද කොහොමද කියලා බලා ගන්න. අපි මේක සාමාන්‍යයෙන් 2K upscale එකක් තමයි use කරේ. ඒක නිසා හොඳට මේක තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම upscale කරලා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ඔයා Canva Pro version එකක්. ඒ කියන්නේ education version එකක් නැතුව Pro version එකක් use කරනවා නම් ඔයාලට මෙන්න මේ magic layers කරන්නත් පුළුවන්. නැත්නම් මේක background එක remove කරන්නත් පුළුවන්. මම මෙතනදී මේකේ background එක remove කරලා විතරක් ගන්නම්. මොකද අපි මේකේ simple design, flat simple design එකක් තමයි අපි මේකෙදී පාවිච්චි කරන්නේ. එතකොට background එක remove කරලා බලන්න ඔයාගේ asset එකේ හරියටම background එක remove වෙලාද තියෙන්නේ කියලා. මොකද අපි මෙතනදී flat layer, තනි layer එකක් තියෙන asset විතරයි මෙතනදී අපි මේ flat layer outline icons කියන්නේ එක layer එකයි තියෙන්නේ. ඒ කියන්නේ sticker එකක් වගේ එක layer එකක් තමයි තියෙන්නේ. ඒකයි මේවා වල තියෙන විශේෂත්වය. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ share කියන එකට යන්න.
අපි මේක SVG එකක් විදිහට එක්ස්පෝර්ට් කරගන්න ඕනි transparent SVG එකක්. ඊට පස්සේ අපි මේක ඩවුන්ලෝඩ් කරගමු. අනිවාර්යයෙන්ම මේවා වල තියෙන ස්පෙලිං සේම හරියටම තියෙනවද ඒ දේවල් බලන්න. ඒ වගේම ගොඩක් හොඳ ක්වොලිටි එකකට මේ වගේ ක්වොලිටි එකකට හදාගන්න. මොකද දැන් AI තියෙන නිසා ඔයාලට ඉතාමත් පහසුයි ඇසට් එකක් නිර්මාණය කරගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ විදිහට ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. අපි මේක සේව් කරගමු. හරි. මම මේකට 1 කියලා දාගන්නම්. මේක කම්ප්ලීට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි අපේ Canva එක ක්ලෝස් කරගමු. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ Adobe Illustrator එක ඕපන් කරගන්න. අපිට අපේ Adobe Illustrator එක අවශ්‍ය වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයාලා Illustrator එකක් use කරනවා නම් version එක 2025 උඩ version එකක් පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් latestම version එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. හරි. ඊට පස්සේ අපේ file එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක export කරගන්න AI හරි EPS file එකක් විදිහට. මම මෙතනදී export for screens කියන එකට යනවා. ඊට පස්සේ මම මේක ඔයාලට full document කියන එක දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක save කරන්න අවශ්‍ය වෙන location එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේක EPS file එකක් විදිහට තමයි save කරගන්නේ. මොකද AI සහ EPS file Adobe වල download වෙන ප්‍රමාණය ගොඩක් වැඩි. ඒක නිසා මම මේක EPS file එකක් විදිහට දාලා මෙතනින් මම export artboard කියලා දෙනවා. එතකොට මෙතනින් මගේ file එක export වෙනවා. හරි. දැන් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මගේ SVG file එක, මේ තියෙන්නේ මගේ EPS file එක. මේක සාමාන්‍යයෙන් MB 22.9ක් විතර තියෙනවා. මොකද EPS file එකක් කියන්නේ අපිට දෙන්න පුළුවන් උපරිම quality එක. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක drag and drop එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට මේක upload වෙනවා බලා ගන්න පුළුවන්. හරි. ඕක අප්ලෝඩ් වෙනකන් අපිට පුළුවන් යන්න ChatGPT එකට. මොකද අපි අපේ නිර්මාණය කරගන්න ඕනි ටයිටල් එක සහ keywords ටික. හරි. අපි යමු මෙතනට. ඊට පස්සේ මෙතනදී මම ඔයාලට කලින් දීලා තියෙනවා reference එකක්. ඒ reference එක භාවිතා කරන්න පුළුවන්. මොකද අපි අපේ SEO කරගන්න ඕනි අපේ ටයිටල් එක සහ keywords ටික. ඊට පස්සේ අපිට පුළුවන් අපේ මේකෙන් චූටි reference එකක් ගන්න. furniture outline top view pastel මෙතනින් මම චුට්ටක් මෙන්න මේ set එකම ගන්නවා. මේ ටික දීලා අපි යාට කියමු අපිට හදලා දෙන්න කියලා. ඔයාලා මුළු prompt එකම ගන්න ඕනේ නැහැ. මෙයාට idea එකක් දෙන්න විතරයි අවශ්‍ය වෙන්නේ. හරි. මේ විදිහට ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක copy කරලා ගන්න. හරි. ඒ වගේම තමයි අපි තව චුට්ටක් බලමු මොනවාද මේ වගේ ඩිසයින්ස් තියෙන්නේ කියලා. හරි. සාමාන්‍යයෙන් ඔයාලා asset නිර්මාණය කරන්න කලින් චුට්ටක් බලන්න මොන වගේ iconsද තියෙන්නේ කියලා. හරි. අපි නිකන් බලමු. දැන් අපි මෙතනදී mainlyම හැදුවේ oil pastel icons නේ. ඒ වගේ එක oil pastel icon set කියලා දාන්න. හරි. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් එක different styles බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන oil pastel වලින් හදපු එක designs තමයි තියෙන්නේ. හරි. එතකොට ඔයාලට water color ඕනි නම් මෙතන දාන්න. water color icon set කියලා. හරි. එතකොට මේ වගේ බලන්න. එතකොට මේ වගේ ලස්සන එක වෙනවා. හරි. ඒවටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. හරි. ඒ වගේ බලන්න එක styles එහෙම දාලා බලන්න. හරි. දැන් එතකොට අපේ මේක open වෙලා තියෙන්නේ. හරි. upload වෙලා ඉවරයි. ඊට පස්සේ file type එක vectors, category එක මේක වඩාත්ම ගැලපෙන්නේ buildings and architecture කියන එක. එතකොට සාමාන්‍යයෙන් ඔයාලා මේ වගේව list කරද්දී හරිම categories වල list කරන්න. ඊට පස්සේ මම මෙතනදී created using generative AI tools කියන එක ටික් එකක් දානවා.
මේක icon set එකක් අපි හැදුවේ this is an icon කියන එකට ගිහිල්ලා icon sheet කියන එක අනිවාර්යයෙන්ම දෙන්න. ඔයාලා icon sheet එකක් හදනවා නම් ඒක අනිවාර්යයෙන්ම icon sheet කියන එක දෙන්න. ඊට පස්සේ අපෙන් අහනවා recognizable people law property කියලා. එතනින් no කියලා දාන්න ඕනේ. මොකද මේකේ සාමාන්‍යයෙන් human කෙනෙක්වත් property එකක්වත් නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ title එක ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ keywords ටික ගන්න. හරි. ඊට පස්සේ මෙතනින් save work කියන එක දෙන්න submit කරන්න. හරි. සාමාන්‍යයෙන් icon sheets හදද්දී අර මම කලින් කිව්වා වගේ ගොඩක් common දේවල් හදන්නේ නැතුව මේ වගේ හොඳ variation එකක් කරලා හදන්න. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් හොඳ සැලකිය යුතු මට්ටමක හොඳ downloads ප්‍රමාණයකට යන්න හැකියාවක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ common ඒවා හදන්නේ නැතුව අර හොඳ මම කියලා දුන්නා වගේ හොඳ variation එකක් කරන්න. එතකොට ඔයාලට හොඳ approval rate එකක් තියාගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ බලන්න ගොඩක් මේ outline icons වලට මේ designs වලට ගොඩක්ම විදිහට හොඳ downloads ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයාටත් සාමාන්‍ය මාසෙකට අඩුම තරමේ රුපියල් 50000ක් 60000ක්වත් මේ outline icons වලින් විතරක්ම හොයාගන්නත් හැකියාවක් තියෙනවා. මොකද ඒවට එච්චර ඉල්ලුමක් තියෙනවා. ඒක නිසා හොඳ downloads ප්‍රමාණයකට ඔයාලට යන්න හැකියාවක් තියෙනවා. හරි. එතකොට colored ඒවා ඒ වගේ අපි ඉස්සරහදී තවත් හොඳට fast move වෙන topics ගැන කතා කරමු. ඒ වගේම ඔයාලගේ මොන හරි ගැටලු තියෙනවා නම් comment section එකේ දාලා තියන්න අපි පුළුවන් විදිහට ඒවට reply කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේ වීඩියෝ එකේදී ඔයාලට clear idea එකක් එන්න ඇති කොහොමද හරියටම flat line icon sheet එකක් ඔයාලා හරියටම free කොහොමද ඒක නිර්මාණය කරගන්නේ කියලා අද අපි මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක share කරගත්තා. ඒ වගේම තමයි මේක හරියටම upload කරලා SEO කරගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක share කරගත්තා. ඒ වගේම තමයි ඔයාලගේ මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ type කරන්නත් අමතක කරන්න එපා. මොකද අපි පුළුවන් විදිහට ඔයාලගේ comments වලට reply කරන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි තව දවස් කීපයකින් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් හැමෝටම ජය වේවා සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.